back to guys. Gym addict. ඔයාලා ජිම් යන කෙනෙක් නම් ඔයාලා ෆිට්නස් ගැන ලොකු ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් ඒ විතරක් නෙවෙයි. ඔයා එහෙම නැති කෙනෙක් නම් මේක තමයි හොඳම channel එක. මේක තමයි හොඳම වීඩියෝ එක. right? මාතෘකාව ජිම් එකෙන් විතරද ඔයාලට ඇඟ හදන්න පුළුවන්. මොකද මේ කතාව හරිම ඉන්ට්‍රස්ටිං මාතෘකාවක්. ජිම් එකෙන් විතර නෙවෙයි ඇඟ හදන්න ඕනි එකම තැන. ඔයා මොන වගේ ට්‍රේනිං එකක් කරත් ඔයා බිගිනර් කෙනෙක් වුණත් ඔයා ඇඩ්වාන්ස් ලෙවල් ඉන්න කෙනෙක් වුණත් මොනම කෙනෙක් වුණත් ඔයා කොයි වගේ වර්කවුට් එකක් ෆලෝ කරත් ඔයා ජිම් එකේ විතරක් ට්‍රේනිං කරලා මදි. ඔයා දවසම ට්‍රේනිං කරන්න ඕනි. මොකද්ද මේ කතාව? දවසම ට්‍රේනිං කරනවා කියන්නේ අපි දවසම ට්‍රේනිං කරනවා කියන්නේ ඔයා දවසම ඩම්බෙල් එකක් බාබෙල් එකක් එක්ක ඉන්නවා කියන එක නෙවෙයි guys. ඔයා සිහියෙන් ඒ කියන්නේ කන්සන්ට්‍රේට් කරන්න ඕනි. ඔයාගේ බොඩි එක ගැන අවධානයෙන් ඉන්න ඕනි. මොකද්ද මේ අවධානයෙන් ඉන්න එකේ තියෙන වැදගත්කම? ඇත්තටම ලොකු බෙනිෆිට් එකක් තියෙනවා ඔයා මේ අවධානයෙන් ඉන්න එකේ. right. අපි බලමු. සාමාන්‍යයෙන් ඔයා A level O level exam එකකට ready වුණේ කොහොමද? ඔයා ඒක දිගටම continue කරා. ඔයා ඒක දිගටම follow up එකක් දුන්නා. ඔයා ඉගෙන ගන්න වෙලාවේ ඉස්කෝලේ යන වෙලාවේ විතරක් නෙවෙයි. ඔයා ගෙදර ඇවිල්ලත් සමහර වෙලාවට පාඩම් බලනවා. ඒකෙන් ඔයා ලොකු රිසල්ට් එකක් ගන්නවා. ඒ වගේමයි අපේ තවත් පිරිසක් ඉන්නවා. ඉස්කෝලේදී විතරක් කියලා දෙන දේ අහගෙන ඉන්නවා. එතනින් පස්සේ ආයේ පොතක් පෙරලලවත් බලන්නේ නැහැ. මෙන්න මේ concept එකම තමයි ඔයාගේ body එකටත් අදාළ වෙන්නේ. ඔයා ජිම් එකේ කොච්චර හොඳ ට්‍රේනිං එකක් කරත් ඔයා ජිම් එකේ කොච්චර හොඳ ෆෝකස් එකකින් හිටියත් ඔයා ජිම් එකෙන් එළියේ ඉන්න පැය කීපේ අපි හිතමු ඔයා ජිම් එකේ ඉන්න පැය දෙකක් නම් පැය එකක් නම් ඔයා ඉතුරු පැය 23ම 22ම ගොඩක් වෙලාවට ඉන්නේ ජිම් එකෙන් එළියේ. එතකොට ඔයාගේ ෆෝකස් එක මේකට නැත්තම් අනිවාර්යෙන් එතන ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? right අපි බලමු. ප්‍රශ්නේ මේකයි. අපිට පුළුවන් වෙන්න ඕනේ අපි කරන දේ කියන්නේ අපි උදේ ජිම් එකට ගියත් හවස ජිම් එකට ගියත් අපි එතනින් එළියේ ඉන්න හැම වෙලාවෙම කන්සන්ට්‍රේට් කරන්න ඕනි මගේ ඇඟ ගැන. මම මොන වගේ ගෝල් එකකද ඉන්නේ? මම මොන වගේ බොඩි ඇචීව්මන්ට් එකක්ද ගන්න ඕනේ? මේ හැමදේම එක්ක ඔයා ඉස්සරහට යන කෙනෙක් නම් අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි මේ දේ මතක තියාගන්න. ඔයා දවස මේකට ෆෝකස් එකක් දෙන්න ඕනේ. right. එතකොට තව ප්‍රශ්නයක් එනවා මට. අපි දවසම ජිම් එක ගැන හිතනවා නම් ඇඟ ගැන හිතනවා නම් අපේ අනිත් වැඩ කරන්නේ කවුද? මේක හරිම ලේසි. මේකට ඔයාලා ටිප් එකක් මම දෙන්නම්. ඔයාගේ දවස වෙන් කරගන්නවා නම් ඔයා වැඩ කරන වෙලාව, ජිම් යන වෙලාව, යාළුවෝ එක්ක ඉන්න වෙලාව, එන්ජොයි කරන වෙලාව, මේ ඕනම වෙලාවක ඔයාලට ෆෝකස් එක තියාගන්න පුළුවන් ඔයාගේ ඇඟ ගැන. ඒක හරිම පහසුයි. ඒක හරිම ලේසි. හැබැයි අපි ගොඩක් අයට ඒක තේරෙන්නේ නැති දෙයක්. මොකද්ද මේ? ඔයා කෑමක් අපි හිතමු ඔයා පාටි එකක ඉන්නේ. ඔයාට ලොකු කෑමක් ජංක් ෆුඩ් එකක් කන්න වෙනවා. ඔයාට මේ වෙලාවේ ක්වොන්ටිටි එක ගැන හිතන්න පුළුවන්. ඒක ඔයා වෙනම ෆෝකස් කරන්න දෙයක් නෙවෙයි. ක්වොන්ටිටි එක ගැන ඔයා හිතන්න පුළුවන්. ඒ කෑම එකේ ක්වොලිටි එක ගැන ඔයාට හිතන්න පුළුවන්. මේ දේවල් එක්ක ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජිම් එකේ තියෙන ගෝල් එකටම හරියටම යන්න පුළුවන් විදිහට පාත් එක හදාගන්න. මේක මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ වගේමයි අපි හිතමු ඔයා අද ඉන්නේ ස්ට්‍රෙස් එක. ඔයා අද ඉන්නේ ලොකු බිසි දවසක බිසි වැඩ ගොඩක් තියෙනවා. හැබැයි මේක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයා ස්ට්‍රෙස් වෙලා ඉන්නවා නම් ඔයා ජිම් එකේ ඒ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න මෙතඩ් එකක් හොයාගන්න. විදිහක් හොයාගන්න. ඒක ඔයා ලොකු වේට් එකක් ෆලෝ කරලා එහෙම නැත්තම් පොඩි ඇචීව්මන්ට් එකක් ඇචීව් කරලා එතකොට ඔයාවම සැටිස්ෆයි කරගන්න. මේක තමයි මගේ වීඩියෝ එකේ සාරාංශය. අපි බලමු මේකෙන් පස්සේ කොහොමද ඔයාගේ ගෝල් එකට යන්න පුළුවන් පාත් එක හැදෙන්නේ. ඔයා එක දෙයක් ගැන කන්සන්ට්‍රේට් කරනවා නම් ඔයා එක දෙයක් ගැන හිතලා වැඩ කරනවා නම් ඔයාට ඒ ගෝල් එකට යන්න ලේසි. ඒකට ඔයාට එළියෙන් හොඳ වයිබ් එකක් හම්බ වෙනවා. ඒ වගේමයි හොඳ ඇට්‍රැක්ෂන් එකක් හම්බ වෙනවා. ඒ වගේමයි ඔයාට හොඳ ෆෝකස් එකක් තියෙනවා. ඔයා මේ වගේ try කරලා බලන්න. පොඩි කාලයක් try කරන්න. සතියක් දෙකක්. එතනින් පස්සේ ඒක ඉස්සරහට improve කරන්න.
එතකොට ඔයාට පුළුවන් අනිවාර්යෙන් ඔයාගේ ගෝල් එකට යන්න. ජිම් එකේ විතරක් ඉඳලා ඇඟ හදන්න try කරන්න එපා. ජිම් එකෙන් එළියේ අනිවාර්යෙන් try කරන්න. එතකොට ඔයාගේ goals වලට යන්න හරිම පහසුයි.